low. දැන් වෙලාව හවස 5 විතර වෙලා අද 21st of April. දැන් මේ වැඩට යන ගමන් එහෙම මම බැලුවේ මේ කොණ්ඩෙත් කපාගෙනම යන්න කියලා. දැන් මේ වාහනේ ගාවට යන ගමන් I just realized වාහනේ මං පැද්දේ නෑ. අන්තිමට මං පැද්දේ last week Thursday. ඔන්න අද තමයි ඊට පස්සේ වාහනේ යන්නේ. ඊයේ කියන්නේ Friday මං වැඩට ගියේ බස් එකේ. and Monday බස් එකේ Saturday Sunday කොහොමද වෙන්නේ නැහැ කොහොම. so yeah අද Tuesday ඔන්න අද තමයි වාහනේ start කරන්නේ. අපි දැන් try කරමුද call start up එකක් ගන්න. මහ ලොකු සද්දයක් නෑ නැති වෙයි. හැබැයි අපි try එකක් දෙමු. සද්දයක් නෑ හැබැයි. මේකේ තියෙන්නේ අයිඩල් එකේ තිබිච්ච සද්දේ නෑ හැබැයි. දැන් මුලින්ම යනවා බැංක් එකට යන්න ඕනේ. බැංක් එකට කියන්නේ ATM එකක් ගාවට යන්න තියෙන්නේ. කෑෂ් ටිකක් ගන්න ඕනේ. normally මං හැම වෙලේම කාඩ් පේමන්ට්ස් කරන්නේ මේ මං අර යන බාබර් ෂොප් එකේ $10ක් $10ක discount එකක් දෙනවා if you use cash to pay the bill. ඒක නිසා මම කොහොමද normally එතනට යද්දි cash අරන් යනවා. කොණ්ඩේ අනේ මම කොණ්ඩේ කපන්න වැඩි උමනාවක් නෑ දැන් වැඩේ කියන්නේ මට මේ හැබැයි කපන්න කියලා බැලුවේ මොකද මං මේ ළඟදී දින එකට එළියට ගියපු වෙලාවකදී මගේ යාළුවෙක් පොඩි රයිඩ් එකක් දාන්න. මොකද වාහනේ දවස්වල වැඩිම පයින් මේ ස්ටාර්ටර් වුණ පැත්තක් මේක. මොකද ලල්ලයක් තියෙනවා. ඒ වගේ පැත්තේ ලියන වාහනේ වුණත් කලින් පයින් කියපු පාරවල් දෙන අර ටික්ටොක් එකක් දැන් ගන්න කියන්නේ මොකක්ද A few moments later. කොණ්ඩේ කපන වැඩේ පෝස්ට්පෝන් කරන්න වෙනවා. මම ෂොප් එකට කතා කරලා බලන් යද්දි ඒගොල්ලෝ හයට වහනවා. මම හිතේ 7 වෙනකන් ඇරලා කියලා. so අපිට ඒක පස්සේ දාන්න. කොහොමද කොණ්ඩේ කපන්නේ? quality නැහැ මෙලෝ quality එකක් නැහැ. මන්න දැන් තමයි වැඩ ඉවර වුනේ. අද පොඩ්ඩක් කලින් ඉවර කරගත්තා. මොකද හෙට උදේ 7ට තව වැඩක් තියෙනවා. 7 වෙද්දි ඩැන්ඩි යන්න ඕන ෂෝ. යා ඒ කියන්නේ 5ට විතර නැගිටින්න ඕන. ඒකින්ද දැන් පටස් ගාලා ගියා. කෑවා නෑවා නිදාගත්තා. අපි එහෙනම් හෙට vlog එක කන්ටිනියු කරමු. bye bye good night good morning. අන්න ලෑස්ති වුණා. වෙලාව 5:00 මාරයි.
7 වෙද්දි රැන්ඩි යන්න ඕනේ සාමාන්‍යයෙන් පැයක් විතර යනවා ෂෝ 6:00 කියන්නේ දෙන්න කොහොමද කියලා එහෙම වෙන්න පුළුවන් 7 වෙද්දි යන්න වෙන්නේ කොකට ටිකක් කලින්ම යනවා දැන් යන් අපි වාහනේ ගාවට වෙන්න තියනවා බඩු තියනවා අද වෙලා වැඩි වෙන සීන් එකක් තියෙන්නේ වෙනද දවල් මං දෙේ ගිහින්ම නෑ දැන්ට දවල්ට යද්දි සාමාන්‍යයෙන් පැයයි විනාඩි 10ක් විතර යනවා ඒත් දැන් උදේ යන ඉඳද කොහේ විනාඩි 45න් යන්න පුළුවන් බලන්න වෙලා වැඩි වෙන සීන් එකක් තියෙන්නේ කවන්නේ ගිහින් පොඩ්ඩක් ඉතින් ෆෝන් එක ඔබ පොඩ්ඩක් කිල් එකේ ඉන්න බලන්න පටන් ගන්න එක දැන් වෙලාවේ 6:21 ජොබ් එක එතනට ආවා වෙලාව වැඩි අද හැමදේම වෙන්දට ඔන්න වෙන්න තියලා වගේ එන්නේ විනාඩියක් දෙකක් තියලා අයියෝ අද 4 shift එක තියෙද්දි 6:22යි තාම අද මං හිතන් ඉන්න බලන්න ඕනේ මං මේ ලග්ගම ඩැන්ඩි වලම ගෑරේජ් එකකින් තමයි මම මගේ වාහනේ සර්විස් එක කරන්නේ මං ඒ අයකට කතා කරාම ඒ කෝල් එකක් දෙන්න කිව්වා බලන්න පොළවන් වුණොත් එහෙනම් ඒකත් කරගන්නවා එයා ෆ්‍රී නම් ෂෝ යා බලමු වැඩේ විතර 7ට නේ පටන් ගන්න එහෙනම් අපි වැඩ ඉවර වෙලාම සෙට් වෙමු දැන් ඉතින් ෆෝන් එක බොබ් පොඩ්ඩක් ඉන්නවා අනම් බයි බයි One eternity later hello දැන් තමයි ඔන්න වැඩේ ඉවර වුනේ අද ගණන් අදලා දැන් මම බැලුවේ මුලින්ම කන්න යනවා කාලා වාහනේ සර්විස් එක කරගන්න යන්නත් ඕනේ මං කතා කරේ දැන් යන්න හැදුවාම ඒ අයියා ගෑරේජ් එකේ අයියා කතා කිව්වා ටිකක් වෙලා යයි කියලා ඒකින් මම බැලුවේ එතකන් කාලා එතකොට වෙලාව සෙට් වේවි ගන්නට කාලි ඉවර වෙනකොට කාලා ඉවරයි දැන් යනවා ගෑරේජ් එකේ පැත්තට ඒ අයියා ගෑරේජ් එකට ආවම හොල්ලක් දෙනවා කියලා කිව්වේ තාම හොල්ලක් දෙනන්නේ ඒත් මම බැලුවේ පැත්තට යන්න ෂෝ I can save some time hello වාහනේ සර්විස් එකත් කරගත්තා දැන් මම බැලුවේ ගෙදර යන්න වෙලාවක් නැහැ හැමම දැන් හවස වැඩ ටික පටන් ගන්නවා සන්සෙට් එක මාර ලස්සනට පේනවා මම මේක බලන්න ඕනේ නැත්තේ නයිස් ෂූ දැන් ඉතින් මෙතන ටික වෙලාවක් කොහොම නවත්තන් ඉඳලා මේක බලන් ඉඳලාම ගෙදර යනවා එක්ක නයිස් guys දැන් මේ පරිස්සමෙන් නැවත වාහනේත් එක්ක පොඩි වීඩියෝ එකක් ගන්න. nice. A few moments later මම මේ වැඩ කරන තැන මරු item එකක් හම්බුණා free health check කියලා. We can measure our blood pressure, the weight, the BMI, ඒක නම් මම මොකක්ද දන්නෙත් නෑ body composition කියන්නේ. ඒකයි heart rate එකයි diabetes risk. Well, this is not a
ප්‍රොමෝෂනල් වීඩියෝ මේක යනේ වන්ද අපි ට්‍රයියක් දීලා බලමු අපි ස්ටාර්ට් now Next, please stand. And look straight. Oh, I think height එක ගන්න. Please sit down. හරි. Yay. මම normal. Pit. But no. Just say. A bit like volume. Yes. Yeah, down. Make it. Yes. Relaxation. I'm out of the one. Well, do not talk කියලා ගහලා තියෙනවා. Well, I am talking. කමන්නේ. Roughly කියාවිනේ. Din 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 din. මේක මෙච්චර දානවාද? වරින්. අතත් රිදිනවා යකෝ. 2 hours later. Recommendations and congratulations on a healthy blood pressure. If your reading is below 90 or 60 and you have symptoms such as dizziness, seek advice from your doctor or pharmacist. Human good symptoms නෑ. ඒ කියන්නේ මම හොඳයි දන්නේ මන්ද. But අපි next one බලමු. Heart rate elevated. Group very normal. මේ ඇතිනේ. That's the team අද. දැන් එහෙනම් අද තව වැඩ ඉවර නෑ. අපි ගෙදර ගිහින්ම මං වීඩියෝ එකක් දාන්න. එහෙනම් බයි. hello. දැන් මේ ඊළඟ දවසේ උදේ වෙලා ඉවරයි. මට ඊයේ vlog එක හරියට ඉවරයක් කරන්න වීඩියෝ එකක් ගන්න අවතකුණා. එහෙම මං කාලා ඉවර වෙලා නිදාගත්තා. anyway එතනින් ඒ vlog එක ඉවරයි. එහෙනම් ආයිත් කියන්න තියෙන්නේ මොකද්ද? subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. bye.